රටේ සංවර්ධනය ඉලක්ක කරලා. රටේ පාලනය ඉලක්ක කරලා තමයි ඇමතිවරුපත් කරන්න ඕනේ. මේකේ එහෙම නෑ. දැන් මේපත් කරන්නේ කොහොමද දන්නවද? දැන් හිටියේ ඇමතිවරු 60යි. පහුගිය දවස්වල ඒක 65ක් වුණා. ඊට පස්සේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඇමති බලතල සමාන බලතල තියෙනවා කියලා හිතුවොත් ඊට වැඩිය තියෙනවා. මොනොත් 69ක් ඉන්නවා. 69ට කාර්ය මණ්ඩලයේ ඉන්නවා 1035. മന്ത്രിවරු හිඟයි. වැඩියෙන් ඉන්නේ ඇමතිවරු. දැන් රටේ ජනතාව බදු ගෙවන්න ඕනේ, දඩ ගෙවන්න ඕනේ. ඔන්න ඔය රොත්ත බුරුත්ත නඩත්තු කරන්න. දැන් බලන්නකෝ ආශ්චර්යවත් රටේ උපදින්නත් බෑ, බනින්නත් බෑ, මැරෙන්නත් බෑ. ඔක්කොටම ගාස්තු වෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට අපේ රටේ ආර්ථිකය වැටුනේ ඇයි? ඔය කොයි හන්දියේ වතුර මල් තිබ්බත් වැඩක් නෑ. තමුන්නාන්සලගේ හිතේ මලක් පිපෙන්නේ නෑ. මේ වතුර මල ගහලා ජොගින් ට්‍රක් එක දාලා යන්නේ කොයි පාරේද? යන්නේ සුද්ධව ජොලි කරන පාරේ. සුද්ධව සතුටු කරලා අපිට කියනවා බඩු මිල ගණන් කරන දෙයක් නෑ, අමාරුයි. බොහෝ දෙනා කතා කරන්නේ ආර්ථිකය ගැන. අන්තර්ජාතිකව අද ලංකාවේ අවධානය යොමු වෙලා තියෙන්නේ ලංකාව ගැන. මේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙනවද? මේ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ්‍ය මණ්ඩලයේ සමාජිකයෝ ආයෝජකයෝ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආයෝජන අවස්ථා ගැන හොයා බලමින් ඉන්නේ. මේ රටේ ආර්ථිකය අපි එදා හිටියට වඩා ශක්තිමත් වෙච්ච හැටි සංසන්දනාත්මකව බැලුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා. අද මේ රජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ණයවාරිකයි පොලිය ගෙවන්න ඕනේ 1,20,000ක්. එතකොට කොටින්ම කියනවා නම් රටේ ආදායමෙන් 90%ක් යන්නේ ණයවාරිකයි පොලියයි ගෙවන්න. එතකොට මේ රජය මොකද්ද කරන්නේ? මාස 6කට සැරයක් කොහෙන් හරි තැනකින් ණයක් ගන්නවා. එතකොට රජයට මේ වැඩි වෙන වාරිකයයි මේ පොලියයි හොයාගන්න එකම ක්‍රමය තමයි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීම. ආණ්ඩුව අවුරුද්දෙන් අවුරුද්දට අධ්‍යාපනයට වේදම් කරන සල්ලි අඩු කරනවා. මොකද ආණ්ඩුවට මුදල් මම කලින් කිව්වා වගේ අද ඉස්කෝලේ පවත්වාගෙන යන්න විදුහල්පතිවරුන්ට සල්ලි නැහැ. ඇඟ පුරාම මොලේ තියෙන අධ්‍යාපනයේ කප්පිට්ටා බන්දුල ගුණවර්ධන කියනවා අපි චක්‍රරේඛන ගණනාවක් යවලා තියෙනවා. දුවා දරුවන්ගෙන් මුදල් ලබා ගැනීම තහනම් කර. කයිවාරුව විතරයි වැඩ නැහැ. අපිට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් ආණ්ඩු පක්ෂය වගේම වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් ඇමති කෙනෙක් වගේ අපිට සම්පූර්ණ සහයෝගයෙන් වැඩ. දැන් ගමේ එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය නැහැ. ක්‍රමයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට පින් සිද්ධ වෙන්න UMP කාර්යෝ නැත්තරම නැති වෙලා යකීරි.